උද්‍යෝගිමත් දවසක් ඒවා ක්‍රීඩාවට ඇලුම් කරන ඔයාලා හැමෝටම. ඔයාලා මේක තුල ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අප්ඩේට් කියන අපේ නාලිකාව සමගින්. සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද දිනේ සිට පෙබරවාරි 3 කියන කාලය පුරාවටම එක්දින සහ T20 තරඟාවලිය පැවැත්වෙනවා. එෙහිදී පළමු එක්දින තරඟය තමයි අද ආරම්භ වෙන්නේ. ඒ වගේම වන එක්දින තරඟය මේ මාස 24 වෙනිදා වගේම තුන්වන සහ අවසාන එක්දින තරඟය තිබෙනවා ජනවාරි 27 වෙනිදා. ඉන් අනතුරු ආරම්භය වන්නේ නියමිතයි. දෙරට අතර පැවැත්වෙන තරඟ තුනකින් T20 තරඟාවලියේ පළමු T20 තරඟය ඒ ජනවාරි 30 වෙනිදා, ඒ වගේම දෙවන T20 තරඟය පෙබරවාරි 1 වෙනිදා වගේම තුන්වන සහ අවසාන T20 තරඟය තිබෙනවා පෙබරවාරි මාස 3 වෙනිදා. මෙම T20 තරඟ තුනම පැවැත්වෙන්නේ නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරඟ ලෙසයි. මේදී අදින් ආරම්භ වන මෙම එක්දින තරඟවලට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර එක්දින තරඟ 79ක් පවත්වා තිබෙනවා. එදී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 37ක් ජයග්‍රහණය කරද්දී එංගලන්ත කණ්ඩායම තරඟ 38ක් ජයගෙන තිබෙනවා. කෙසේ නමුත් එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද පැවැත්වෙන මෙම ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරඟ 9කට ක්‍රීඩා කර තිබෙනවා වගේම තරඟ 8ක්ම ජයගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවයි. ඉතින් එහෙම බැලුවාම ශ්‍රී ලංකාවට තමයි මෙම තරඟය පැවැත්වෙන මෙම ක්‍රීඩාංගණයේ වැඩි වාසිදායක තත්ත්වයක් අත්වී තිබෙන්නේ. ඉතින් එහෙනම් දැන් බලමු මේ විදිහට අද ආරම්භ වන මෙම එක්දින තරඟයේ සිට අවසාන T20 තරඟය දක්වා තරඟ සියල්ලම නැරඹීමට ඇති සරල ආකාරය කොහොමද කියලා. එසේ නැත්නම් නිවැරදි ආකාරය කොහොමද කියලා. මේදී ශ්‍රී ලංකාව තුළ මේ විකාශයත් ලබාගෙන තිබෙන සියත ටීවී ආයතනයයි ඒ වගේම ඩයලොග් ටීවී වගේම POTV ඔයාලටත් මෙම තරඟ නැරඹීමට අවස්ථාවක් තිබෙනවා. එෙහිදී ඩයලොග් ටීවී පාරිභෝගික ඔයාලට හැකියාව තිබෙන Sony Sport 5 channel අංක 124 වගේම Trend Cricket channel අංක 65 ඔස්සේ මෙම තරඟ නරඹන්න. ඊටත් අමතරව ඩයලොග් VWAP එක හරහාද මෙම තරඟ නැරඹීමට තමයි ඔවුන් අවකාශය උදා කර දී තිබෙන්නේ. ඒ වගේම POTV පාරිභෝගික ඔයාලට හැකියාවක් තිබෙනවා Trend Cricket channel අංක 317 වගේම Sony Sport 5 channel අංක 318ද Sony Sport 2 channel අංක 319 වගේම Sony Sport 1 channel අංක 320 ඔස්සේ මෙම තරඟ නරඹන්න. ඊටත් අමතරව YouTube හරහා මෙම තරඟ නැරඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඔයාලට අවකාශය ලබා දීමට තමයි මේ විදිහට සැලසුම් සකස් කොට තිබෙන්නේ. හරියටම අවසානට පැවති පාකිස්තාන T20 තරඟාවලිය වගේම මෙම තරඟාවලියත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල YouTube නාලිකාව ඔස්සේ නැරඹීමට ඔයාලට අවකාශය උදා වෙන බවට තමයි වාර්තා වෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි මෙම තරඟාවලිය නැරඹීමට හැකි සියලුම සරල නිවැරදි ආකාරය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ගෙනීමට හැකියාව තිබෙනවා. ඉතින් එහෙනම් රැඳෙන්න අපිත් එක්ක දිගටම අලුත් වෙන වෙනස් වෙන ක්‍රිකට් ලෝකයේ උණුසුම් වන ක්‍රිකට් විස්තර නිරන්තරයෙන් දැනගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් අප්ඩේට් කියන අපේ නාලිකාව සමගින්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.